Hello anime fans, ඉතින් අද අපි බලන්නේ Dragon Ball Z episode 33 and 4. ඉතින් ඔයා තාම කලින් episode බලලා නැත්නම් අනිවාර්යෙන් ගිහලා බලලා ඉන්න අපේ channel එකේ playlist එකක් තියෙනවා. නැත්නම් ඔයාට මේ series එක වැඩි තේරෙන එකක් නැහැ. එහෙනම් ඉතින් අපි තවත් වැඩි කතා නැතුව අද episode ටික බලමු. ඉතින් මේ එපිසෝඩ් එක පටන් ගත්තාම අපිට පෙන්නනවා ගෝහානුයි ක්‍රිලනුයි ගෝකු ඉන්න පැත්තට පියාඹගෙන යනවා. එහෙමම අපිට ගෝකුව පෙන්නනවා. ඉතින් විජිට නම් ගෝකුව මරන්න උපරිම try කරනවා. පැත්තක ඉඳන් බලන් ඉන්න මාස්ටර් යාඩෝරෝබි කියනවා ගෝකු පර්සනල් නම් හිතන්න එපා. ඒ වුණාට මට මේ මොන්ස්ටර්ත් එක්ක ෆයිට් කරන්න කොහොමත්ම බෑ. ඒකින්ද දැන් මම මෙතනින් ගියොත් හොඳයි කියලා යන්න ලෑස්ති වෙනවා. එහෙමම එතෙන්ට ක්‍රිලනුයි ගෝහානුයි ඇවිල්ලා මාස්ටර් යාඩෝරෝබිව හම්බෙනවා. එහෙම මාස්ටර් යාඩෝරෝබි ක්‍රිලන්ටත් කියනවා යන්න එපා ක්‍රිලන්. එයා ඔතෙන්ට ගියොත් සුයිසයිඩ් කරගන්නවා වගේ වැඩක් කරන්න කියලා. ඒ වුණාට ක්‍රිලන් කියනවා අපි ගෝකුට උදව් කරන්නත් ඕනේ. අපි යාගේ නැට්ට කපලා දැම්මනම් එයා ජයන්ට් ටේප් එකක් විදිහට ට්‍රාන්ස්ෆෝම් වෙලා ඉන්න එකක් නෑ. ඒකින්ද ක්‍රිලන් ප්ලෑන් එකක් හදනවා. දැන් ගෝහන්ට කියනවා ඔයා ගිහිල්ලා විජිටව ඩිස්ට්‍රැක්ට් කරන්න. එතකම් මං එනර්ජි එක කලෙක්ට් කරලා විජිටගේ නැට්ටට ඇටැක් කරන්නම් කියලා. ගෝහානුයි ක්‍රිලනුයි දුවලා දී ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න කියලා මාස්ටර් යාඩෝරෝබි ඔන්න ඔය හිටගෙන බලන් ඉන්නවා ඕන දෙයක් වෙච්චාවේ කියලා. ගෝහාන් ඉතින් විජිටගේ වදාන ගන්න ඕනේ හින්දා විජිට ඉස්සරහට ගිහලා කෑ ගහනවා. දැන් මම්මගේ තාත්තා බිමින් තියනවා කියලා. ඉතින් විජිටත් ගෝහන්ට හිනා වෙනවා. ඇයි මං එහෙම කරේ නැත්තම් ඔයා මට මොනවා කරන්නද කියලා. ඒත් එක්කම අපිට පෙන්නනවා ක්‍රිලන් විජිටගේ පිටිපස්සට වෙලා එනර්ජි එක කලෙක්ට් කරනවා ඩිස්ට්‍රක්ෂන් ඩිස්ක් කියන ඇටැක් එකට. එහෙමම අපිට පෙන්නනවා මාස්ටර් යාඩෝරෝබිත් වාහනයක නැගලා ඇවිල්ලා කිසිම ගාණක් නැතුව නිදා ගන්න හදනවා. ඉතින් විජිට ගෝකු ගොඩුව තද කරන ගමන් එක එකේම ගෝකුට කිය ඉද්දි ඊට පස්සේ ඉඳන් ක්‍රිලන් ඇටැක් කරනවා. ඒ වුණාට විජිට කිසිම ගාණක් නැතුව ඒ ඇටැක් එක උඩින් පැනලා ඒ ඇටැක් එක ඩොජ් කරනවා. ඉතින් ඒක නිසා විජිටට නම් මුකුත් වෙන්නේ නැහැ. ඒ වුණාට ගෝහාන් හිටපු ගලක් දෙකට කැඩලා යනවා. එහෙනම් විජිට ක්‍රිලන් දිහා බලලා කියනවා "ආ හිතනවද පුංචි මිනිස්සු ඔයාට පුළුවන් කියලා ඔය වගේ පොඩි සිම්පල් ට්‍රික් එකකින් මාව රවට්ටන්න. මම මූව මරලා ඉවර ගමන් ඔයාව තමයි මරන්න ඉන්නේ. ඒකින්ද ලෑස්ති වෙලා ඉන්න කියලා." ක්‍රිලන්ට තරහින් විජිට කෑ ගහනවා. ඉතින් ක්‍රිලනුත් බය වෙලා පැත්තකට වෙලා විජිට තවත් ගෝකුව තලන්න ගන්නවා. ඉතින් ගෝහානුත් විජිටට කෑ ගහනවා එයාව තලන්න එපා යාට මුකුත් කරන්න එපා පැත්තකින් තියන්න කියලා. විජිටත් ඉතින් ඔයා කවුද මට ආන දෙන්න කියලා ඉස්සරහට එද්දිම විජිටට එකපාරට ලොකු වේදනාවක් තේරෙන්න ගන්නවා. බලන් ගියාම මාස්ටර් යාඩෝරෝබි කොහේ හරි ඉඳලා ඇවිල්ලා විජිටගේ නැට්ට එයාගේ කඩුවෙන් කපලා ඊට පස්සේ ඉතින් විජිට ගෝකුවත් අතහැරලා හද දිහා බලලා කෑ ගහන්න ගන්නවා. ඊට පස්සේ විජිට ආයි නෝමල් සේන් කෙනෙක් විදියට ට්‍රාන්ස්ෆෝම් වෙන්න ගන්නවා. එහෙමම විජිට කෑ ගහනවා මම ඕගොල්ලෝ හැමෝගෙම පලි ගන්නවා. ඕගොල්ලන්ට මේකට ගොඩක් විදවන්න වෙයි කියලා. මම විජිට ගෝහන්ට තරහෙන් බලනවා. ඊට පස්සේ ඉතින් ගෝහන්ට ඇටැක් කරන්න කියලා හයියෙන් දුවගෙන ගිහලා ඇටැක් කරනවා. විජිට ගෝහන්ට ඇටැක් කර ඉද්දි එහෙමම ක්‍රිලන් එනවා විජිට ඇටැක් කරන්න කියලා. ඒ වුණාට විජිට එක පයින් පාරයි දෙන්නේ ක්‍රිලන් සික්කලා යනවා. විජිට ගෝහන්ට කෑ ගහන්න ගන්නවා මම හිතුවා සේන් කෙනෙක් කියලා. ඒකින්ද දැන් වාගේ පවර්ස් අරන් මාව ෆයිට් කරන්න පා වෙලා ඉන්නපා කියලා ගෝහන්ට තවත් ඇටැක් කරන්න ගන්නවා. එහෙමම අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා චීචි මැජික් බෝල් එකකින් ගෝහන් ෆයිට් කරන එක බලන් ඉන්නවා. ඉතින් චීචි ගල් වෙලා වගේ ඉඳලා එකපාරට කෑ ගහන්න ගන්නවා. ගෝහන් වා මේ ෆයිට් එක කොහොම හරි දිනන්න ඕනි. ගෝහන් වාගේ තාත්තව වේරගන්න කියලා චීචි කෑ ගහන්න ගන්නවා යකෙක් වෙහිලා වගේ. අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා ගෝහන් කුණු ගොඩක් කියලා විජිටයව කන්දකින් පහළට අතාරිනවා. එහෙමම ගෝකු බිමට ගෝහන්ට කියනවා ගෝහන් දැම්මම සටන අතාරින්න එපා. අපි දෙන්නම් වෙනුවෙන් සටන් කරන්න ඕනි. මටත් දැන් නැගිටින්න බෑ. මගේ ඇටකටු කැඩලා තියෙන්නේ. ඒකින්ද ඔය අපි වෙනුවෙන් සටන් කරන්න ඕනි ගෝහන් කියලා. ගෝකු ගෝහන්ට කියනවා. එහෙම විජිට කෑ ගහනවා ගෝකු ඔයාට මාත් එක්ක එකතු වෙලා වැඩ කරන්න තිබ්බේ. එහෙනම් ඔයාට එහෙම දෙයක් වෙන්නේ නැහැ. දැන් ඔය වගේ පොඩි එකයි අර තට්ටේයි මැරෙන්න යන්නේ කියලා. එහෙම ඉතින් විජිට පහලට ඇවිල්ලා ගෝකුට හයියෙන් ඇටැක් කරන්න ගන්නවා. ගෝකුත් ඉතින් කරගන්න දෙයක් නැතුව බලන් ඉන්නවා. එහෙමම ගෝහන් විජිටට කෑ ගහනවා ඕක නවත්තපන් මගේ තාත්තට ඇටැක් කරන එක නවත්තපන් කියලා. ඊට පස්සේ ඉතින් ගෝහන් කියනවා හරි එහෙනම් අපි ෆයිට් කරමු කියලා. ඒ දෙන්න ෆයිට් එකක් පටන් ගන්නවා. අර දෙන්න අර පැත්තෙන් ෆයිට් කර ඉඳි ගෝකු ක්‍රිලන්ට කතා කරලා කියනවා ක්‍රිලන් මෙහෙට එන්න ගෝහන්ට අපේ උදව් ඕනේ කියලා. ක්‍රිලන්ුත් ඉතින් අමාරුවෙන් ගෝකු ළඟට එනවා. ඊට පස්සේ ක්‍රිලන් කියනවා ගෝකු මං හිතන්නේ මට එතන උඩට ගිහලා ෆයිට් කරන්න පුළුවන් කියලා වැඩි වෙලාවක් මම මොකද දැන් කරන්න ඕනි කියලා අහනවා. එහෙමම ගෝකු ක්‍රිලන්ට කියනවා ඔයාට ෆයිට් කරන්න නෑ ක්‍රිලන් ඔයාට තියෙන්නේ එක ඇටැක් එකක් කරන්න විතරයි කියලා. ගෝකු කියනවා එයාගේ තව එනර්ජි ටිකක් තියෙනවා පිරිට් බෝම්බ් එකකින් ඉතුරු උන මම ඔයාට ඒ ටික දෙන්නම්. ඒකින්
ඉන්න ඔයා තවත් ස්පිරිට් බෝම්බයක් හදලා විජිට ඇටැක් කරන්න කියලා. ඉතින් ක්‍රිලනුත් හා කියනවා. ඊට පස්සේ ඉතින් ගෝකු ක්‍රිලන්ගේ අතාල්ලනවා. එහෙමම ක්‍රිලන් කියද්දී ආට මුකුත් තේරුන්නේ නැහැ කියලා. ගෝකු කියනවා පොඩි වෙලාවක් දෙන්න ක්‍රිලන් මං ඉක්මනටම වට එනර්ජි ටික දෙන්නම් කියලා. ගෝකු කලෙක්ට් කරගත්ත එනර්ජි ටික ක්‍රිලන්ට යවනවා. ඊට පස්සේ ක්‍රිලන්ටත් තේරෙනවා එයාට ලොකු එනර්ජි ගොඩක් හම්බුණා කියලා. එහෙමම ගෝකු ක්‍රිලන්ට කියලා දෙනවා ස්පිරිට් බෝම්බයක් හදන්න ඕන විදිය. ඉතින් ක්‍රිලනුත් ඒ විදියට කරලා කොහොම හරි අමාරුවෙන් අන්තිමේ ස්පිරිට් බෝම්බයක් හදාගන්නවා. ඊට පස්සේ අපිට පේනවා ගෝහාන විජිටයි ෆයිට් කරන විදිය. ඉතින් ඒ දෙන්න නම් සුපිරියටම ෆයිට් කරනවා. ඒ අතරේ ක්‍රිලන් ස්පිරිට් බෝම්බ එකත් අල්ලන් බලන් ඉන්නවා. ජිටට ඇටැක් කරන්න හොඳ අවස්ථාවක්. ඒත් එක්කම ක්‍රිලන්ගේ ඔළුව ඇතුලෙන් කින් කායි කතා කරනවා. කින් කායි ක්‍රිලන්ට කියනවා මුළු යුනිවර්ස් එකෙන්ම බලාපොරොත්තුව ඔයා ක්‍රිලන් කියලා. ඒත් එක්කම අපිට පෙන්නනවා විජිට ගෝහන්ට hina වෙවි ඉස්සරහට යනවා. විජිට ගෝහන්ට කියනවා ඔයා හොඳට ෆයිට් කරා. ඒ වුණාට අවසානයේදී ඔයා මාව පරද්දන්න තරම් ශක්තිමත් වදි වුණා. ඒක නිසා දැන් ඔයා මැරෙන්න යන්නේ කියලා විජිට ගෝහන්ව මරන්න කියලා ඉස්සරහට යනවා. එහෙමම ක්‍රිලන් හිතනවා විජිට පිටිපස්ස හැරිලා ඉන්නේ කේ මම ඇටැක් කරා නම් හරි නේද කියලා. ඒ වුණාට ක්‍රිලන්ට මතක් වෙනවා කින් කායි කිව්ව එක. ඔයාට තේරෙයි ඔයා ඇටැක් කරන්න ඕන වෙලාව කියලා. කින් කායි කියලා තියෙනවා ක්‍රිලන්ට. ඉතින් ඒක නිසා ක්‍රිලන් තව ටිකක් බලනවා. එහෙමම ඉතින් විජිටත් එයාගේ එනර්ජි එකකින් ගෝහාන්ට එක දිගට ඇටැක් කරන්න ගන්නවා. ගෝහානොත් ඉතින් ඒ ඇටැක් වලින් බේරෙන්නේ 99න් වගේ. ඉතින් විජිට ගෝහාන්ව මරන්න කියලා යද්දිත් ක්‍රිලන් තාම හිත හිත ඉන්නවා. දැන් මං ඇටැක් කරනවද නැද්ද කියලා. එහෙමම මාස්ටර් යටරෝබි කෑ ගන්නවා ක්‍රිලන් දැම්මම ඇටැක් කරන්න කියලා. එහෙමම ඉතින් ක්‍රිලනුත් දෙපාරක් හිත හිත ඉන්නේ නැතුව විජිටට ඇටැක් කරනවා ස්පිරිට් බෝම්බ එකේ. ඒක ඉතින් විජිටට වදින්න කියලා යද්දිම විජිට ඒක උඩින් පයින්නවා. ඒක හින්දා ඒක කෙලින්ම ගෝහාන් දිහාට තමයි යන්නේ. එහෙමම ඉතින් අනිත් පැත්තෙන් අර ක්‍රිස්ටල් බෝල් එකත් කැඩිලා යනවා. ඉතින් ඕගොල්ලන්ට මතකයි නම් මාස්ටර් රෝෂි ගෙදර හිටපු අය ඒ ක්‍රිස්ටල් බෝල් එකෙන් තමයි ගෝහාන් දිහා බල බල හිටියේ. එතනින් කට් කළා කින් කාවේ පෙන්නනවා. ඉතින් කින් කායාගේ පවර් එකෙන් ගෝහාන්වයි ගෝකුවයි කනෙක්ට් කරනවා. ඉතින් ගෝකු ගෝහාන්ට කියනවා ගෝහාන් මේ වගේ තාත්තා ඕකට බය වෙන්න දෙයක් නැහැ. ඔයා ඕක නිකන් බෝල් එකට ගහනවා වගේ තල්ලු කරලා විජිටගේ පැත්තට යවන්න. ඔයාගේ ඉතින් කිසිම ඉවිල් තෝට් එකක් නැති හින්දා ඒක ඔයාට මුකුත් කරන්නේ නැහැ කියලා. ඉතින් ගෝහානුත් ස්පිරිට් බෝම්බ එක යාගේ පැත්තට එද්දී අත් දෙක දික් කරන් ඉන්නවා. ඉතින් ස්පිරිට් බෝම්බ එක ඇවිල්ලා යාගේ අතේ වැදුනහම ගෝහාන් ඒක තල්ලු කරලා දානවා විජිටගේ පැත්තට. ඉතින් හැම පාරම විජිට ඒගොල්ලන්ගේ ඇටැක් වලින් බේරුණාත් මේ පාර ස්පිරිට් බෝම්බ එක ගිහිල්ලා හරියටම විජිටට වදිනවා. එහෙමම ඉතින් විජිට අකුණු ගහනවා වගේ ඒ ස්පිරිට් බෝම්බ එකෙන් විජිටට ඇටැක් කරනවා. ඒ ස්පිරිට් බෝම්බ එකෙන් විජිට කඩලා යනවා. එහෙමම ඉතින් කින් කායාගේ ප්ලැනට් එකේ ඉඳන් කියනවා මට විශ්වාස කරන්නත් බෑ ඒගොල්ලෝ ඒක කරා කියලා. එහෙමම ඉතින් අනිත් පැත්තෙන් විජිටව ෆයිට් කරපු අයත් මාරම් විදියට සතුටු වෙනවා. එහෙනම් අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා චීචි අර බටපොලේ ආච්චි වගේ කෙනාව මරාගෙන කන්න හදනවා. එනේ ක්‍රිස්ටල් බෝල් එකක් නැද්ද කියලා. එහෙමම බුල්ම චීචීට කියනවා අපිට ඒගොල්ලන්ව පේන්නේ නැත්තම් අපි ගිහිල්ලම් බලමු කියලා. ඉතින් චීචීත් කියනවා අනේ බුල්ම ඔයා නම් සුපිරි අදහසක් තමයි දුන්නේ කියලා. එහෙම මේගොල්ලෝ කොහොම ටිකක් වෙලා කතා කර කර ඉද්දි ගෝකුට හැම වෙලේම සෙන්සු මීන්ස් එන පූසා එනවා. එහෙමම අපිට පෙන්නනවා මාස්ටර් රෝෂි ගෙදරින් ජෙට් එකක් යනවා. එහෙමම ඉතින් ක්‍රිලනුයි ගෝකුයි ගෝහානුයි ඉඳගෙන කතා කර කර ඉන්නවා. එහෙමම ඉතින් ඒගොල්ලන්ට අහසුවලින් සද්දයක් ඇහෙනවා. ඉතින් ඒගොල්ලෝ අහසුවට බලද්දි ඒගොල්ලෝ කියනවා විජිට අහසුවට ඉඳන් කඩම් වැටෙනවා. එහෙමම ඉතින් ක්‍රිලනුත් විජිට මැරිලා කියලා හිතාගෙන විජිට ළඟට ගිහිල්ලා විකාර කියවන්න ගන්නවා. ඊට පස්සේ ඉතින් විජිට නැගිලා යගනවා කාගේ මූණ දෙකට කියලා. ඉතින් තාමත් විජිට පණ පිටින් කියලා දැක්කම හැමෝම බලනවා. එහෙමම විජිට නැගිලා කියනවා ඔයා කාට හරි පිටිපස්සෙන් ඇටැක් කරනවා නම් අනිවාර්යෙන් මතක තියාගන්න. එයාව ඉවරයක් කරලම දාන්න කියලා. එම කියලා ඉවර වෙලා විජිට ක්‍රිලන්ට හයියෙන් ඇටැක් කරනවා. එතනින් කට් කළා පිට වෙනවා බුල්ම ජෙට් එකක් කෙලවන් එනවා. ඒක ඇතුලේ මාස්ටර් රෝෂි චීචි කවර පූසා ඉන්නවා. අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා විජිට ඉස්සරහට එනවා. යගරොට් දැන් ඕගොල්ලන්ට කිසිම chance එකක් නැහැ මගෙන් බේරිලා යන්න. තාම මාව රවට්ටන්න ක්‍රමත් නැහැ. දැන් ඕගොල්ලන්ට කිසිම බේරුමක් නැහැ කියලා. කියාගෙන විජිට ඉස්සරහටම එනවා. එහෙමම ඉතින් විජිට ලොකු ඇටැක් එකකට එනර්ජි එක කලෙක්ට් කරන්න ගන්නවා. ඉතින් මේ ඇටැක් එකට ළඟපාත තිබ්බ ගලුයි ඕකුයි ගෝහානුයි අනිත් හැමෝමයි විසික් කරලා යනවා. ඒ ඇටැක් එකෙන් පස්සේ විජිටටත් ගොඩක් අමාරුයි. එයාගේ එනර්ජි එක බිඳුවටම බහැලා වගේ. අනිත් අය පැති පැති වලට විසික් කරලා ඉන්නවා. එහෙමම විජිට කෑ ගහන්න ගන්නවා. අයියෝ මට මුන් ටික මරන්න බැරි වුණානේ. ඒගොල්ලෝ තාමත් පණ පිටින් ඒ වුණාට මට ඇටැක් කරන්න තරම් එනර්ජි එකක් නැහැ කියලා. එහෙමම මං කොහොම හරි මේක ඉවර කරන්න ඕනේ කියලා විජිට ගෝහාන් ළඟට පියාඹගෙන යනවා. ඊට පස්සේ විජිට ගෝහාන් දිහා බලද්දී විජිට ෂොක් වෙනවා. ගෝහාන්ගේ නැට්ට ආයෙ වැහිලා කියලා දැක්කම
ඉතින් හැම විජියට ගෝහානිගේ නට කඩලා දාන්නේ අදම විජියට ගගෙනවා. තාම එයා මව්ව හද පායලා තියෙන්නේ කියලා. ඉතින් මට මේ පොඩි එකාට ට්‍රාන්ස්ෆෝම් වෙන්න දෙන්න බෑ කියනවත් එක්කම මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. හරි එහෙනම් අද එපිසෝඩ් එක ඉවරයි. අපි ඊළඟ එපිසෝඩ් එකේ ඉක්මනටම හම්බෙමු. එතකන් subscribe කරලා තියාගන්න. bye.